මේක අපේ රට ජාතියේ අනාගතය වෙනුවෙන් කරන කටයුත්තක් කියන එක මිනිස්සුන්ගේ මනසට ගිහිල්ලා ඉවරයි. දකුණ නැගින ඉර පටඉර උතුරද එක කොඩියේ එවරේ එක වැදයක් වී මහ බලයක් වී පෙරට වැයමු ලංකා ඉපැදුණු අප රට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් ගුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලු සේවය කරන සුළු සේවකයෙකුගේ සිට ඉහළම නිලධාරිය දක්වාම මම හිතන්නේ ජනතාවගේ හදවතේ ලොකු හැඟීමක් ආදරයක් අනුකම්පාවක් ඇතිලා තියෙනවා. මොකද අපි දන්නවා විශේෂයෙන්ම මේ ආයතනයේ සේවය කරන හැම සේවකයක්ම තමන්ගේ පවුලේ, තමන්ගේ ගමේ, තමන්ගේ රට වෙනුවෙන් හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. රට ජාතිය ආගම වෙනුවෙන් කියන එක අපි දන්නවා. ඒ නිසා මම හිතන්නේ ඒ තුමාට තියෙන ගෞරවයම තමන්ගේ සේවකයාටත් ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳව සන්ධ්‍යා ටෙක්ස්ටයිල්ස් ආයතනයේ අධිපතිතුමා ඇතුළු සියලුම කාර්යමණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. වැටි නැගිටිමු නැග නැග අමුදිවුනේ බාධාවලටද බාධාගෙනැරි පෙරටම යමු ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලු වීරවිකුම්පැ ආදිමුතුන් ගිය පාර අපේ උරුවේ නෑරවුන් මඟ සූර ලෙසින් වැද ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් අපි බෞද්ධයෝ තමයි. විශේෂයෙන්ම අපි බෞද්ධයෝ. හැබැයි බෞද්ධය වුණාට බෞද්ධ දර්ශනය මොකද්ද කියන එක අපි ආදරණීය අම්මලා තාත්තලා මේ කවුරුත් හරියට ඉගෙන ගන්න නැහැ. මොකද අපි පන්සලට ගියොත් පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරන්න පුළුවන් එක විනාඩි 2යි විනාඩි 3යි. අපිට අවශ්‍ය කරන මේ බුද්ධ දර්ශනය කියන එක අපිට අපේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ ඉගෙන ගන්න අවශ්‍යතාවය, ඒ කියන්නේ කාලයක් නැහැ. හැබැයි මේ අපිට පිරිනමන මේ ග්‍රන්ථයෙන් මම හිතන්නේ බෞද්ධයාගේ අත්පොත මේකෙන් මම හිතන්නේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම දේවල් මම හිතන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන සියලුම දේවල් ලබා ගන්න අවස්ථාව තියෙනවා. මොකද ගෙදරට ගිහිල්ලා අද ගැබිනි මමක් කියන්නේ විශේෂයෙන්ම ගෙදර දොරේ වැඩ ටික විතරයි, වෙන මුකුත් කරන්න අමාරුයි. ඒ ඉන්න වෙලාවට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒ මගින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන මහඟු අවස්ථාවක් තමයි මේ කෘතිය බෞද්ධයාගේ අත්පොත පිරිනැමීම. පවා සැපදට හරවාලා පෙරට වැයම්
වැටි වැටි නැගිටිමු නැග නැග අමුදියුනේ බාධාවලටද බාධාගෙනරි පෙරටම යමු ලංකා ඉපැදුණු අප හටලක් පොළොවේ සුරුවිරුකම් උපදින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලු මෙතන්ට ගෙන්නලා අපේ ආගම ගැන මන අවබෝධයක් ලබා දීලා අපේ රටේ සංස්කෘතියට මහත් අත්වලක් වෙන මේ වගේ පුද්ගලයෝ අපේ රටට වාසනාව. ඇත්තටම රටේ ජාතියේ වාසනාවට බිහි වෙච්ච මේ වගේ අයට තව තවත් මෙවැනි කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතුමාගේ මේ උපන්දිනය සමරන දිනේදීත් ආදරණීය සියලුම මව්වරු පියවරු වෙනුවෙන් මෙතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලක්කම් විස්කම් විස්මවමින්